පැරණි ලංකාවේ එක පන්සලක හාමුදුරු කෙනෙක් ඉන්නවා. දායකයෝ උන්වහන්සේට චීවර පූජා කරනවා හරියට. නමුත් හාමුදුරුවෝ පොරවන්නේ පරණ සිවුරක්. මිනිස්සු අහනවා හාමුදුරුවන්ගෙන් මොකද පරණ සිවුරම් පොරවන්නේ? හාමුදුරුවෝ නිරුත්තරයි. ඊට පස්සේ දැන් ගමේ තරුණයෝ එක්ක අහුවෙලා බලාගෙන ඉන්නවා සිවුරක් දීලා මොකද්ද මේ සිවුරට වෙන්නේ? රෑ ඉන්නකොට හොරෙක් එනවා පන්සලට. හොරෙක් පන්සලට එනවා. ඇවිල්ලා සිවුර අරන් යනකොට කොල්ලෝ එක්ක අහුවෙලා හොරා අල්ලගෙන හොද්දට තඩි ගහනවා. ගහලා එදිනවල මල කඳක් අරගෙන ඇඟේ බඳිනවා. බැඳලා ගමේ ප්‍රතිචාරයක් යවනවා. අද රැයට යකෙක් එනවා ගමට මල කඳක් කරේ තියාගෙන දොරවල් අරින්න එපා. අර හොරාගේ ගෙදරත් ගිහිල්ලා තට්ටු දානවා දොර අරින්න බලනකොට මල කඳක් බැඳගෙන යකෙක් කියලා බය වෙනවා. අවසානයේ කොහාටද යන්න සිද්ධ වුනේ? පන්සලේ හාමුදුරුවෝ ගාවට. හාමුදුරුවෝ අර මල කඳ ලෙහෙලා විසිකලා කැලේට උණු වතුරෙන් නාවනවා. හොරාගේ තමන්ගේ සිවුර හොරකම් කරන හොරා නාවල තැලුම් පාරවල් වලට තෙල් බෙහෙත් කරනවා. කෑම ටික දීලා පන්සලේ තියාගෙන ඉන්නවා යන්න එපා කියලා අයියේ. අයිත් ගහයිලු. හොරු ළමයි එනවා දැන් ගමේ මිනිස්සු පන්සලට හොරා හොයාගෙන. හාමුදුරුවන්ගෙන් අහනවා හාමුදුරුවනේ මොකද ඔය හොරෙක් තියාගෙන ඉන්නේ? ගහලා එලවන්න කියනවා. හාමුදුරුවෝ මොකද්ද කියන්නේ? උන්වහන්සේ කියනවා රහල්ලා තියෙනවද බල්ලෝ අපිට කෑවට අපි බල්ලොන්ට කනවද කියලා. හාමුදුරුවෝ කියනවා සුනකයෝ අපේ කකුල හැපුවට අපි සුනකයන්ගේ කකුල හපන්නේ නෑලු. මේ තියෙන්නේ රසවාහිනියේ. වේදය හාමුදුරුවෝ දඹදිව යුගයේ ලියපු පොතක. එතකොට පුරුදු වෙන්න නේ. ඕන තරම් අවලාදේ. ඕන තරම් ගැරහුම් ওই ජීවිතේට දරා ගන්න බැරි පීඩනේ. මොකක් කරන්නද? උත්තර දෙකක් තියෙනවා. එකක් දරා ගන්න වෙනවා. දෙවෙනි එක අතාරින්න වෙනවා. දරා ගන්න බැරි තැන මිනිස්සු මොකද්ද කරන්නේ? ඒ අතාරින්න එක අතාරින්න ඕන පින්නතුනි ක්‍රෝධයෙන් එහෙම නෙමෙයි. ලොකු පීඩනයක් තියෙනවා නම් ලොකු ගැටලුවක් තියෙනවා නම් වදකාරී දෙයක් තියෙනවා නම් අපිට අසහනකාරී දෙයක් තියෙනවා නම් මොකද කරන්න ඕන? අතහැරලා දාන්න.